පාඩම් කරන්න මුලින්ම කරන්න ඕන දේ තමයි පාඩම් ගන්න කලින් අපිට ඒ සඳහා හොඳම වෙලාව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාත්මකව නම් කියලා තියෙන්නේ උදේ 3ත් 6ත් අතර තමා පාඩම් කරන්න අර මනස ප්‍රබෝධමත්ව හොඳ සැප නිින්දක් ලබා ගත්තට පස්සේ ඒ වෙලාව තමා අර පාඩම් කරන්න කියන්නේ අපිට මතක තියාගන්න අමාරු අපහසු සංකීර්ණ විෂය කවුණු මතක තියාගන්න ලේසිම වෙලාව. උදේ පාන්දර 3ත් 6ත් අතර. නමුත් ඒක හැමෝටම වගේ ගැලපෙන්නේ නැහැ. ඉතින් Tamanට ගැලපෙන වෙලාවක් Taman හොයාගන්න ඕන. සමහර අයට රෑ 10ත් පාන්දර 2ත් අතර වගේ වෙන්න පුළුවන්. Tamanට ගැළපෙන වෙලාව Taman හොයාගන්න ඕනේ. නැතුව කකුල් බේසන් වල දාගෙන රෑ නිදි මරලා එහෙම පාඩම් කරන එක ප්‍රායෝගිකව ඵලදායී ක්‍රමයක් නෙවෙයි. ඉතින් ඒක Taman අත්විඳලා Tamanට ගැළපෙන සුදුසු වෙලාවක් හොයාගන්න වෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ අපි පාඩම් කරද්දී අපි වට ක්‍රමය යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 40ක් වගේ පාඩම් කරලා ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. ඒ බ්‍රේක් එකේදී අපි මොනවත් ෆෝන් ස්ක්‍රීන් මොනවත් ඔය ඩිජිටල් ඩිවයිසස් පාවිච්චි කරන්නේ නැතුව මොකක් හරි එළිමහනේ පොඩ්ඩක් ඇවිදලා කරලා වතුර එකක් බීලා ඇවිල්ලා ඒ වගේ අර රිෆ්‍රෙෂ් වෙලා නැවත පාඩම් කරන්න පෙළඹෙනවා නම් ඒ කියන්නේ එක දිගටම පැය 3-4 පාඩම් කරන්නේ නැතුව අර වගේ කඩ පාඩම් කරන්න යොමු වෙනවා නම් හොඳට හොඳ ඵලදායී අ පාඩම් කිරීමේ අර ස්ටඩි සෙෂන් එකක් විදිහට ඒක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි සැප නින්දක්. ඒ කියන්නේ හොඳ කැඩෙන්නේ නැති, බ්‍රේක් වෙන්නේ නැති පැය 5ක 6ක වගේ හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. ඒක අර මනසට වැදගත්. මොකද අපි සාමාන්‍ය අර රෑට මොකක් හරි ගානක් try කරලා හොඳට පොඩක් හොඳට අපිට දැනෙන්න නිදාගෙන නැගිටට පස්සේ උදේට බලද්දී අර ගාන පොඩ්ඩක් අපිට උදේ නිකන් හීනෙන් වගේ මැවිලා පේනවා. අර ගාන මෙහෙම හදන්න පුළුවන් නේද කියලා ක්‍රම මතක් වෙනවා. අර මනසට ඒ අර අදාළ විවේකය ඕනේ. එහෙම නැතුව වැඩ කරන්න ගියොත් අර ඵලදායී වෙන්නේ නැහැ. ඒ පාඩම් කරන දේවල් හරියට මතකයට රැඳෙන්නේ නැහැ. ඉතින් අර විදිහට හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පාඩම් කරද්දී අපි ඉරියව් වෙනස් කරන්න. සැරෙන් සැරේ කියන්නේ ඇවිදිමින් පාඩම් කරන්න බලන්න. මොකක් හරි කාට හරි කියලා දෙනවා වගේ හිතාගෙන පාඩම් කරන්න බලන්න. ඒ කියන්නේ ටීචින් මෙතඩ් එකක් වගේ පාඩම් කරන්න බලන්න. එතකොට ප්‍රශ්න පාඩම් කරන්න බලන්න. යාළුවොත් එක්ක ඉන්නවනම් නැත්නම් Taman තනියෙන් ඉන්නවනම් ප්‍රශ්න හදාගෙන පාඩම් කරන්න බලන්න. ඒ වගේම මොකක් හරි කොළ කෑල්ලක් අරගෙන ඒකේ මොනවා හරි ලියන ගමන් ඒ කියන්නේ තමයි පාඩම් කරන විශේෂ කරුණු ලියන ගමන් පාඩම් කරන එක. ඒ වගේ අර එකම ක්‍රමයකට පාඩම් කරන්න තු ඉරියව් වෙනස් කරමින් අර විවිධත්වයක් අත්දැකීමින් පාඩම් කරන. ඒතර අර බෝරින් වෙන්නේ නැහැ පාඩම් කරන එක. ඊට පස්සේ තමයි පාඩම් කරන්න එන්න කලින් පැයකට විතර කලින් පාඩම් කරන්න තමන් නිශ්චිත කාලරාමුවක් හදාගෙන තියෙනවානේ. මම මේ දවසේ මේ වෙලාවට පාඩම් කරනවා. එහෙම හදාගෙන තිනවනම් ඒ අදාළ දවසේ ඒ පාඩම් කරන සෙෂන් එකට පැයකට විතර කලින් තමන්ගේ ෆෝන් ඩිජිටල් ඩිවයිසස් අයින් කරන්න